අද අපි සාකච්ඡා කරන්න යන්නේ ත්‍රිකෝණමිතිය පාඩමේ. ත්‍රිකෝණමිතිය පාඩමේ මූලික සංකල්ප ඇතුළත් වෙන පරිදි සරල සාම්‍ය ගැටලුවක්. එතකොට අපි මේ ගැටලුව හදද්දී අපි මේ පැත්ත ඔප්පු කරන්න යනවා නම් මෙතනින් දාගන්නවා LHS කියලා. ඒක සමානයි sec 8යි. අපි දන්නවා sec නම් sec A කිව්වොත් 1යට cos A. cosec නම් අපි දන්නවා 1යට sin A. ඔය වගේ අපි මෙතන sec 8යි A ලියාගත්තොත් 1යට cos 8යි A ඍණ 1 බෙදීම sec 8යි. ඊට පස්සේ මේක ලියාගත්තොත් 1 බෙදීම cos 4යි A ඍණ 1. ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් සුළු කරගත්තොත් අපිට ලියන්න පුළුවන් සමානයි 1 ඍණ cos 8යි A 1 ඍණ cos 8යි A බෙදීම 1 ඍණ cos 4යි A බෙදීම cos 4යි A. දැන් අපි මේක සුළු කරගත්තොත් මේ පදේ මේක ලියලා මේක උඩයට මාරු වෙනවනේ. යටපඩේ උඩයට මාරු වෙනවා. එතකොට 1 ඍණ cos 8යි A බෙදීම cos 8යි A. මේක යටනේ 1 ඍණ cos 4යි A මෙතන cos 4යි A උඩට එනවා. මෙන්න මෙහෙම. ඊට පස්සේ අපි මේ පදේ උඩින් ලියාගමු මේ ටික මකලා. ඉතින් එනවා LH සමානයි 1 ඍණ cos 8යි A cos 4යි A බෙදීම cos 8යි A වතාවක් 1 ඍණ cos 4යි A. දැන් අපි දන්නවා cos වල අර්ධ කෝණ ගත්තොත් දැන් අපි දන්නවා නේද cos 2යි A සමානයි 1 ඍණ දෙවතාවක් sin වර්ග A. ආයෙ දන්නවා cos 2යි A සමානයි cos වර්ග A ඍණ sin වර්ග A කියලා සූත්‍රයක් දන්නවා. තව දන්නවා cos 2යි A සමානයි දෙවතාවක් cos වර්ග A ඍණ 1. එතකොට අපිට ඔප්පු කරන්න තියෙන පදේ ගත්තොත් tan 8යි A නේ. tan 8යි A බෙදීම tan 2යි. එතකොට අපිට කොහොම හරි sin බෙදීම cos sin 8යි A බෙදීම cos 8යි A තියෙනවනේ. අන්න ඒකනේ tan 8යි A. sin 2යි A බෙදීම cos 2යි A තියෙනවනේ. ඒකෙන් tan 2යි A. එතකොට අපි කොහොම හරි sin පදයක් ගන්න ඕනේ. cos ගන්න එක අඩු කරන්න ඕනේ. එතකොට අපිට මෙන්න මේ සූත්‍රය දාගන්න පුළුවන්. අපි ඒක මෙතෙන්ට ආදේශ කරලා බලමු මේ දෙකට. ඒ දෙක ආදේශ කරගත්තොත් අපිට මෙතන 1 ඍණ cos 8යි ගත්තොත් 1 ඍණ cos 8යි ඒවට ලියන්න පුළුවන් 1 ඍණ දෙවතාවක් sin වර්ග මේ 8යි ඒකේ අර්ධය 4යි මෙතන මෙහෙම එන්නේ 1 ඍණ ඔන්න ඔහොම මෙතනින් කොට වරාන වතාවක් cos 8යි බෙදීම cos 8යි වතාවක් 1 ඍණ cos 4යි ලියන්න පුළුවන් 1 ඍණ දෙවතාවක් sin වර්ග 2යි එතකොට මෙතන ගත්තොත් මේ වරහන් සුළු වෙද්දී ඍණ 1 වෙනවා ඍණ 1යි ධන 1යි කැපිලා මෙතන ඍණ ඍණයි ධන වෙනවා ඊට පස්සේ දෙවතාවක් sin වර්ග 4යි cos 8යි බෙදීම මෙතනින් ගත්තොත් මෙතනින් cos 8යි එනවනේ මෙතන වැරදුනා නේද
සෝරි මෙතන cos 4යි මේ උඩ පදේ cos 4යි නේ මෙතනත් cos 4යි මෙතන cos 8යි නේ ඊට පස්සේ cos 8යි වතාවක් එකයි මෙතන ධන ඍණ එකනේ එතකොට එකට කැපෙනවා මෙතන දෙක වෙනවා ඊට පස්සේ මෙතන දෙක මෙහෙන් ලියාගමු 2යි sin වර්ග 2යි a ඊට පස්සේ අපි කැපෙන ඒවා ගත්තොත් මෙතන 4යි මෙතන 4යි මෙතන 4යි නේ කැපෙන්නේ නැහැ නේද දෙකට දෙක කැපෙනවා අපි මේ පදේ උඩ ටික මකලා මේ උඩින් ලියාගමු එතකොට LHS සමානයි sin වර්ග 4යි a cos 4යි a බෙදීම cos 8යි a sin වර්ග 2යි a යටි මකාගමු එතකොට අපි දන්නව නේද sin සූත්‍රය sin වල අර්ධ කෝණ සූත්‍රය ඒ කියන්නේ sin 2යි θ සමානයි දෙවතාවක් sin θ cos θ නේ ඊට පස්සේ මේක වර්ග වුණොත් කොහොමද වර්ග වුණොත් එනවා නේද sin වර්ග 2යි θ මේ දෙකත් වර්ග වෙනවනේ 4යි sin වර්ග θ cos වර්ග θ කියලා අන්න ඔය වගේ එකක් තමයි මෙතන තියෙන්නේ cos 4යි ඕකත් අපි අර්ධ කෝණ වලින් ලියාගෙන බලමු මට එතන මේක කැපෙනවනේ ඒකට නේ sin වර්ග 4යි එතකොට 4 වතාවක් sin වර්ග 2යි a cos වර්ග 2යි a cos 4යි a බෙදීම cos 8යි a sin වර්ග 2යි a මෙතන sin වර්ග 2යි ට මෙතන sin වර්ග 2යි කැපෙනවනේ එතන ඒක කැපෙනවා ඊට පස්සේ එනවා ඊට 4 වතාවක් cos වර්ග 2යි a cos 4යි a බෙදීම cos 8යි a කියලා ඊට පස්සේ එතන cos වර්ග 2යි මෙතනින් පස්සේ දැන් අපේ උත්තරේ තියෙනව නේද tan 8යි a බෙදීම tan 2යි a කියලා ඊට පස්සේ අපි tan 8යි a බෙදීම tan 2යි a හදාගන්න නම් යට cos 8යි a තියෙනවනේ උඩ sin 8යි a තිබ්බොත් හරි නේද යට sin 8යි තිබ්බොත් හරි එතකොට යට sin 8යි තිබ්බොත් හරි එහෙනම් අපි මේ යටට sin 8යි එකක් දාගමු යටට sin පේනවනේ sin 8යි a එකක් දාගෙන ඒක කැපෙන්න උඩටත් sin 8යි එකක් දාගමු හරිද ඔය වගේ එතෙන්ටත් දැන් ආයි tan යටට tan 2යි ගන්න ඕනේ යටින් tan 2යි තියෙන්න නම් යට sin 2යි තියෙන්න ඕනේ උඩ cos 2යි තියෙන්න ඕනේ එක cos 2යි එකක් නම් තියෙනවා යට sin 2යි එකක් දාගමු එහෙනම් sin 2යි ඒක කැපෙන්න උඩටත් sin 2යි එකක් දාගන්න වෙනවා දැන් බලමු අපි දැන් ගත්තොත් cos 8යි a sin 8යි a එනවා tan 8යි a හරිද එනවා tan 8යි a sin 2යි a cos 2යි a උඩ cos 2යි එකක් ඉතුරුයි එක cos 2යි එකයි ගන්නෙ එතකොට එනවා යට tan 2යි a එකක් ඊට පස්සේ අපි වැඩි කරගත්තොත් මේ යට මෙතන sin 8යි a තියෙනවා ඒ යටින් එනවා sin 8යි a එකක් උඩින් එනවා මෙතන cos 4ක් එනවා උඩින් මෙතන cos 2යි එකක් ඉතුරුනේ මෙතින් දීලා cos 2යි a එකක් එනවා
ආය කොස් 4යි a එකක් එනවා. ආය කොස් 2යි එකක් එනවා. කොස් 4යි a එකක් එනවා. ආය මම මේක උඩින් ලියා ගන්නම්. මේක උඩින් ලියා ගන්න. ඊට පස්සේ යට තිබ්බ එක උඩින් ලියාගත්තා. දැන් අපි ලියා හදාගමු tan 8යි a බෙදීම tan 2යි a. මෙතන එනවා 4යි sin වැඩි කිරීම 4යි sin 2යි a cos 2යි a cos 4යි a. මේක අපි දිත්ත කෝණ විදිහට ලියාගත්තොත් දෙවතාවක් sin 4යි a cos 4යි a. ඊට පස්සේ මේකට මේ කැපෙනවා. ඊට පස්සේ අපි ආයි පදයකට ලියාගත්තොත් tan 8යි a tan 2යි a. මෙතන දෙකක් කැපෙනවා. මෙතෙන් ලියාගත්තොත් දෙවතාවක් වැඩි කිරීම දෙවතාවක් sin 2යි a cos 2යි a සමානයි. මෙතන sin 4යි a ආයි දිත්ත කෝණ විදිහට ලියාගත්තොත් දෙවතාවක් sin 2යි a cos 2යි a. මේ පදේ cos 2යිට cos 2යි කැපෙනවා. sin 2යිට sin 2යි කැපෙනවා. 2යි යට 2යි 2 කැපෙනවා. දෙකට 2 කැපෙනවා. tan 8යි a බෙදීම tan 2යි a ඉතුරු වෙනවා. අපිට ලියන්න පුළුවන් LHS සමානයි RHS කියලා.